මේ නිර්මාණ ශිල්පීන් එකතු වෙලා මේ කරපු දැවැත්ත නිර්මාණය කිරීමේදී ඔවුන් භාවිතා කරපු සියලුම දේ ඔබේ ආදරණීය දුවන පුතාට මේ කෞතුකාගාරයේ වටිනාකම කියලා දෙන්න. කොහොම කෙරවලට මෙන්න නිල්පත් ලයිට් එක හරි ගන්න. කල්පයක ආරම්භය ජීවමාන වන්නේ. කල්පයක් ගැන කුමක්දයි සිතාගන්න. දිගින් යොදුනක්, පළලෙන් යොදුනක්, ගණනින් යොදුනක් ඇති කොටුවට අඹ පුරවා අවුරුදු 100කට වඩා එක අප ඇටයක් අයින් කළා. යම් කාලයකින් ඒ අඹ හිස් වෙන්නේ. ඒ කල්පයට ඔබේ කල්පයක් යන ඊටත් වඩා දීර්ඝ කාලයකින් බලන්න ඉහළ අහසදී ඔබට පළමුව දිස්වන්නේ දසදහසක් සක්වලට වන්නා වූ සූර්ය මණ්ඩලය. ඒ කියන්නේ අපට දිවා කාලයට එළිය ලබා දෙන සූර්යයයි. මේ මහා පතර කල්පයේ ආරම්භය මනුෂ්‍ය තනය ගඟ අන්ධකාරයකින් යුක්තයි. ඒ ගඟ දුරු කර ආලෝකයක් ලබා දෙන ලෙස මිනිසුන් ඉල්ලා සිටින හිරු පායා ආවේ. නැවත ඉහළ අහස දිහා බලන්න. ඔබට දිස්වනවා ඈත සූර්ය මණ්ඩලයට පහළ චන්ද්‍ර මණ්ඩලය. ඒ කියන්නේ අපහට රාත්‍රී කාලයට එළිය ලබා දෙන චන්ද්‍රයයි. රාත්‍රී ගම දුරු කරන ලෙස ඉල්ලා සිටින සාගපාය ආවේ. ඔබ සියලු දෙනා පහළ බලන්න. ඔබට මේ මොහොතේ දිස්වන්නේ අප ජීවත් වන්නා වූ පෘථිවිය නිර්මාණය ආරම්භ වීමයි. සත්වයෝ නිකලස් සත්වයෝ පසුව ලෝකේ කෙරෙහි ඇලීමේ ගැටීමේ කෙලස් බරිත වූ දැන් ඔබට පෙනෙනවා ඇති අනෙකුත් ග්‍රහලෝක නිර්මාණය වන ආකාරය. ඒ අප ජීවත් වන්නා වූ සෞර ග්‍රහ මණ්ඩලයයි. මෙවන් සෞර ග්‍රහ මණ්ඩල දසදහසක් නිර්මිත කිරීමට අප පුංචි පහන් කෝටු නිර්මාණය කර ඇත. එය දැන් ඔබට බලාගත හැකියි. දැන් අප බලමු මගුල් සක්වලක් කියන්නේ මොකක්ද කියලා. සෞර ග්‍රහ මණ්ඩල දසදහසක් මැදේ පිහිටන සම්මා සම්බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පත්වන සක්වලයි මගුල් සක්වල කියන්නේ. ඒ මංගල සක්වලයි. අද සමාජය තුළ මගුල් සක්වලක් කියන වචනය හරියට තේරුමක් නොදැන වෙන අදහස් වලට පාවිච්චි කරනවා. ඒ පිළිබඳව දැනුවත් වී අප මේ වචනය ගෞරවාන්විතව භාවිතා කරමු. මගුල් සක්වල යනු කම්සප විදිහ තැනක් නොව මෙහි පහළ වන පුදුවරුන්ගේ බණහසා සසර දුකින් මිදීමට ක්‍රියා කළ යුතු සක්වලයි. මෙලෙස කල්පයක් ආරම්භ වීමේදී බෝධි පර්යක්කය පිහිටන මධ්‍ය දේශයේ ජය භූමි ස්ථානය සියල්ලටම පළමුව පිළිගන්නවා. බ්‍රහ්මයන්ට මේ ස්ථානය ඔවුන්ගේ දිවසට පෙනෙනවා. ලෝකයක් ආරම්භ වෙනකොට චිත්තජ කිරණ වලින් හැදුණු නිරුම්මට බ්‍රහ්මයන්ගේ පුණ්‍ය බල මහිමයට ඔවුන්ට පහළ වෙනවා. මේ කිරණ නිරුම්මට බඹලොවෙන් මේ මධ්‍ය දේශයේ බෝධීන් වහන්සේ පහළ වන ස්ථානයට මේ මොහොතේ පහන් කුඩුව දෙස බලන්න.
ඔබට පෙනීවි එම නෙළුම් මැටය ඔලොවට පතිත වන ආකාරය. මේක එවන්නේ කිරණ ශක්තිය මුල් වෙලා නිසා ඉතාමත්ම සුළු වෙලාවකදී පොළොවට පතිත වන්නේ. ඒ නෙළුම් ඇටයෙන් විශාල නෙළුම් ගහක් නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වන නෙළුම් ගහ දිහා බලන්න. මේ නෙළුම් ගහ අකමිතා බඹලෝ දක්වා විහිදී විශාල කිරණමය නෙළුම් වලක් හටගන්නවා. ඔබ ඉහළ අහස දිහා බලන්න. දැන් ඔබට පෙනෙන්නේ එම නෙළුම් වලයි. ඒ වෙනකොට අදාළ කල්පයට පහළ වීමට නියමිත බුදුවරයන් වහන්සේලා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකින් අටපිරිකර ඒ මල ඇතුළේ පිහිටනවා. ඒ විදිහට උපරිම පිහිටන්නේ පහයි. ඒවා පිහිටන්නේ බුදුවරයන් වහන්සේලාගේ පාරමිතා පරිදි. මහා භද්‍ර කල්පයක් කියන්නේ බුදුවරයන් වහන්සේලා 5 නමක් බුදු වන කල්පයකට. ඒ තමයි උපරිම අවස්ථාව. මේ මලේ එක අටපිරිකරයක්වත් නැත්නම් ඒක බුද්ධ ශූන්‍ය කල්පයක්. මේ මලේ හටගත්තු අටපිරිකර සංඛ්‍යාව දැකලා බ්‍රහ්මයෝ චිත්ත ප්‍රසාදය ඇති කරගන්නවා. දැනට එයින් අටපිරිකර 4 බුදුරජාණන් වහන්සේලාට පූජා කර අවසానයි. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ උදෙසා ඇති අටපිරිකර තවමත් ඉතිරි වී පවතිනවා. අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා අභිනික්වන අවස්ථාවේදී සහම්පති මහා බ්‍රහ්මයා විසින් ගටිකාර බමුණු වේසෙන් පැමිණ පූජා කරනු ලබන්නේ එම අටපිරිකර පූජාවයි. පහන් කෝරුවේ පහළ පාදම දෙස බලන්න. ඔබට දැක බලාගත හැකියි. ඔබ දැන් පහළ බලන්න. අප සිදුහත් බෝසතාණන් වහන්සේ මහා මායා දේවියගේ මව් කුසින් පහළ වීමේ අසිරිමත් සිදුවීම දැක බලාගත හැකියි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ ඉපදීමත් සමග පහළවන සහජාත වස්තුන් 7ක් ඇත. ලොව අන් කිසිදු සත්වයකට මේවා හට නොගනී. එම වස්තු මෙසේ දක්වමු. ජය ශ්‍රී මහා බෝධිය, මධ්‍ය මණ්ඩලය, යශෝදරා දේවිය, කාන්තිකාශ්වය, කාලුදායි ඇමති, චන්න ඇමති, ආනන්ද හිමි. ඔබට පහන් කුඩුව මැද බලන විට ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ පිහිටන බෝධි පර්යන්කයක් දැකගත හැකියි. මේ තුන් ලෝකේම කම්පා කරමින් ලෝකාන්තරික නරකයේ පවා එළිය කරමින් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාව දැකගන්න. අප බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු ධම්සක් සූත්‍රය දේශනාවක් සමග උතුම් ශ්‍රී සද්ධර්මය නිරූපණය කරමින් ඔබට දිස්වන ධර්ම චක්‍ර සමූහය දැක බලාගත හැකියි. පටිච්ච සමුප්පාද චක්‍රය චතුරාර්ය සත්‍ය දේශනාවක් මැද ලෝක සත්වයාට උතුම් නිර්වාණ අවබෝධය ලබා දුන්සේක. ලෞකික වූ දිව්‍ය බ්‍රහ්ම තල ගැන සසරේ ඇති භයංකාරත්වය පෙන්වන සතර අපාගත තත්වය ගැන මනාව දේශනා කරන ලදසේක. ඔබ ඉහළ අහස දෙස බලන විට පෙනේ දිව්‍ය විමානවල වැඩ සිටින දිව්‍ය බ්‍රහ්මාදී පිරිස. අප නිර්මාණය කර ඇති පෘථිවිය දෙස බලන්න. සංසාර ගමන කෙතරම් භයානකද. නිවාවක් නොගතිට යන්න
විවර වන පෘථිවි තලයේ නැගට පෙනෙනවා. ලෝක සත්වයන්ගේ දුෂ්චරිත ක්‍රියා කලාප නිසා අපාගත දුක්ඛිත අපාගත ඔබට පෙනෙනවා. මනසේ ලෝසතුන්ගේ දුක නිවාරණය අමා මහ නිවන පොන්වා දෙමින් 45 වසක් පුරාවට උන්වහන්සේ වැඩ විසූසේක. දස දහසක් සක්වලම කම්පා කරමින් උපවත්තන සල්වේදී අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවනට බැරිසේක. ගෞතම බුද්ධ ශාසනයෙන් අනතුරුව නැවත ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෛත්‍රී බුද්ධ ශාසනයයි. මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පසු මේ මහා බද්ධ කල්පයට නියමිත නැති බුදු පියාණන් වහන්සේලාගේ ලෝක පහළ වීම අවසානය. නැවත බුදු පියාණන් වහන්සේ නමක් බිහිවීම හෝ බිහි නොවීම සිදුවන්නේ නැවත අලුතින් කල්පයක් ආරම්භ වීම. කල්පයක් ආරම්භ වීම මේ කල්පය විනාශ වීම සිදුවිය යුතුය. එය ඉතා දීර්ඝ කාලයක ක්‍රියාවකි. ඔවුන් වැසි ගින්නින් විවිධ ආකාරයෙන් හානිව කිලිකින දැනෙන ලෝකයේ දෙස බලන්න. ඔබට මේ මොහොතේ පෙනෙන්නේ මේ මහා බද්ධ කල්පයේ විනාශ වීමයි. නැවත උඩ අහසේ ඇති මුතු කුඩය දෙස බලන්න. දේශනාව වන්නේ උතුම් වූ නිර්වාණ ගාමිනී චතුරාර්ය සත්‍යයි. ඉහළ අහසේ ඇති මුතු කුඩයෙන් පෙන්වා දෙන්නේ අටලෝ දහමින් ජීවත් වන මිනිසා ගමන් කරන සංසාර චක්‍රයයි. බුද්ධ දේශනාවට අනුව එම සංසාර චක්‍රයෙන් මිදුණු කල පවත්වන්නා වූ උතුම් නිර්වාණය අටවැනි මහරේ ඇති සුළමය අප විසින් නිර්මාණය කර ඇත. ඉතින් අප මහා සංසාර ගමනේ සදාකාලික ලෝක සත්‍යය භයානක අනන්ත වූ සසර අපාට උතුම් වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට උත්සාහ කරන්න. සියලු ලෝක සියලු සත්වයෝ නිර්වාණ සුඛිතතාව වේවා. Some
අයිබෝන් අද සත්වල පහංගුවේ අවසාන දවස. ඉතින් අද ලොකු ප්‍රේස් එක පිළිසක් ඇවිත් තියෙනවා. ඉතින් බලන්න ආපෝ හැම දිනාටම බොහොම ස්තුතියි. මොකද අපි අවුරුද්දයි මාස දෙකක් විතර මහන්සියලා කරපු වැඩක්. ඉතින් මෙතන අපේ ඉන්නවා ගොඩක් කට්ටිය මේ මෙතන පහලේ ගහන්න කට්ටිය ඉඳන් ගොඩක් මහන්සි වුණ කට්ටිය ඉන්නවා. ඉතින් අපි යන් ඉන්නේ මේ මෙතනට වයරින් එක කරපු තැන. මෙතන වයරින් එක ගත්තොත් අපි මේ ජාතක කතාවට අදාළ වෙන විදිහට වෙනම විදිහට අපිට ගහන්න වුණා. මොකද පැත්ත කොට තුනක් භාවිතා කරලා මෙතන එහා පැත්තේ තියෙන රටා කොටයක් රටා කොටෙන් තමයි මේකේ යන දුර රටා ටික යන්නේ. මෙතන තියෙන්නේ බාපි භාවිතා කරපු පාට පහට අදාළ ලයින් ටික. එහා පැත්තේ නිව්ටල් කොටයක් වෙනම තියෙනවා. ඉතින් එහෙම භාවිතා කරලා කරපු දවල් නිර්මාණයක්. මොකද පළවෙනි වතාවට තමයි අපි මේ වගේ දෙයක් කළේ. පොඩි කෝඩු ගැහුවට මේ වගේ අඩි 68ක් විතර ලොකු කෝඩුවක් දාලා ලොකු වයරින් එකක් අපි කරලම නැහැ. ඉතින් මේ සඳහා මට වයරින් එකට ගොඩක් අය අපිට සපෝට් එක දුන්නා. ඒ අපේ සදීෂ්ණ මතක් කරනවා. සදීෂ්ණ අපේ ලහිරු මතීෂ ධනුෂ්ක ඊට පස්සේ නීල් අයියා දීප්ති අයියා ඒ දෙන්න මතක් කරන්න ඕනේ. ඒ දෙන්න තමයි අපිට මේ සම්පූර්ණ කූඩට අවශ්‍ය ලයිට් ටික පාස්සලා දුන්නේ. ඒ වගේම අපිට වේයන්ගොඩ මල්ලිලා මතක් කරන්න කල්ප මලිත් ඉසුරු. ඉතින් ඒ මල්ලිලාගේ සහයෝගයත් එක්ක මේ දැවන්ත නිර්මාණය සාර්ථකව කරගන්න පුළුවන් වුණා. නිර්මාණයකම තියෙන නිර්මාණ ඉස්සරහ පැත්තේ ඉතරනේ. නිර්මාණ පිටිපස්ස ගැනත් පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. හන්ද තමයි අපි නිර්මාණය නරඹලා එන අයට මෙහෙම මේ අපේ කෞතුකාගාරයක් වශයෙන් අපි වැඩපිළිවෙල පෙන්වන්න තීරණය කරේ. මොකද මහා වංශේව සදා වෙන්නේ නැහැ. ඒක අහවල් රජුරු හැදුවා කියලා කියනවා මිසක් ඒ පිටිපස්සේ වැඩ කරත ගැන සඳහන් වුණේ මේ සොරබර වැව ගැන විතරයි. බුලදේව දෙයක්. හරි. මෙහෙමයි. ඉතින් මේ මම පොඩි කෙටි හැඳින්වීමක් කරන්න වැඩි වෙලාවක් ගන්න විනාඩි 2-3ක් යන්නේ. කරුණාකර රැඳී ඉන්න කියලා ඉස්සරෝම හැමෝටම ආරාධනා කරනවා. මේ මහා නිර්මාණ ශිල්පියා වෙච්ච අපේ සුරංග මල්ලිගේ මූලිකත්වයෙන් 13 දිනක යුතු කණ්ඩායමක් මේ වැඩේ පටන් ගත්තේ. මීට කලින් මෙහෙම වැඩක් කරලා පෙර අත්දැකීම් පූර්ව අත්දැකීම් තියෙන පළපුරුද්දක් තියෙන කණ්ඩායමක් වශයෙන් නෙමෙයි. හැමෝටම තිබුණේ මෙහෙම නිර්මාණයක් කරමුයි කියන සිතංගියාව. ඒ අභිලාෂය හඹා යමින් තමයි මේ නිර්මාණය කරන්නේ. මේ නිර්මාණය පටන් ගත්තේ පහුගිය ඇහැලම. අරමුණුනේ මේ අවුරුද්දේ වෙසක් පොයට පෙන්නන්න. කරගෙන යනකොට 13 දෙනාගේ කණ්ඩායම 11 දෙනෙක් බවට පත් වෙනවා. 11 දෙනාගේ කණ්ඩායම කරගෙන එනවා. කරගෙන එනකොට ලක්ෂ 25මානකට වැඩි පුදුරකුත් වියවම් වෙලා තියෙනවා. කොහොනුවක නොසිතූ විරු විදියට රටේ ඇතුණු අහපත් කාලගුණ තත්ත්වය නිසා නොවැම්බර් 29 වෙනිදා උදේ කුඩේ තියලාගෙන ඇවිල්ලා මෙතන බලද්දි මුළු නිර්මාණයම දික්ටකුණු අටුවට ලක් වෙලා බීමට සමතලා යනවා. දැකපු හැමෝගෙම හදවත පපුව දාලා ගියා. විශේෂයෙන්ම මේක දැකපු දෙරි අසහනයට චිත්ත වේගයට කම්පණයට පත් වුණ අපේ සුරංග මල්ලි කාටවත් නොකිය රහදිගතව සියදී විනහ ගන්න ගත්ත උත්සාහයක් පවුලුදුවේ අසල්වාදීන් සහ විදේශයෙන් පාන්දලේ හාමුදුරුවෝ මැදිහත් වෙලා වලක් කළා. නැවත අපි මේ වැඩේ කොහොම හරි කරමුයි කියලා තමයි නැවත සුබ වේලාවක් ඉදලා තිබුණ ජනවාරි අගදී සුබ මොහොතේ වැඩේ පටන් කරගෙන ආවේ. ඒ කරගෙන ආවට වෙසක් පොයට පෙන්වන්න නිර්මාණය අහවර කරගන්න බැරි වුණා. ඒ අනුව තමයි ප්‍රථම පොයට පෙන්න ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ මහා නිර්මාණයේ එක කොටසක් තමයි මේ කැටයම්. මේ කැටයම් ගැන පොඩි කෙටි හැඳින්වීමක් විනාඩි 2-3යි වැඩි වෙලාවක් ගන්න නැහැ මම. විනාඩි 2-3 කෙටි හැඳින්වීමක් කරන්න හදන්නේ. මේ කැටයම් සඳහා භාවිතා කළේ කළු ඩිමයි කඩදාසි කොලේ. කළු ඩිමයි කඩදාසි කොල සෙට් එකක් එක උඩ එක තියාන ඒ මත මේ පින්තූර කැටයම් අච්චුවක් තියාගෙන ඒ අච්චුවට අනුව නියම් භාවිතයෙන් කපාන එනවා. කපාන එනවා කියන්නේ සමහර විට ජීවිතේට නියනක් අල්ලලවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැමෝගෙම තිබුණ අරමුණ අපි කොහොමද මේ වැඩේ ගොඩ දාමු කියන සාමූහික හැඟීම. ඔය මේ වගේ පොඩි ළමයි පැංචෝ එනවා මෙතෙන්. ඇවිල්ලා ඒ ළමයි නිකන් ඉන්නේ නැහැ. ඒ ළමයි තමට හැකියාවරින් දායක වෙනවා. මේ මොකද්ද? සවුකොළ සෙට් එක තියෙනවා 40000ක 50000ක සවුකොළ සෙට් එක. චූටි ඇඟිලි වලින් සවුකොළේ වෙන් කරලා දෙනවා. මම මේ කිව්වේ තමට හැකියාවරින් එහෙම ඒ පැටවුරු දායක වුණා. ඒ වාගේ දැන් කෙනෙක් මේ කැටයම් කොළ සෙට් එකේ කොටා කපාන යනවා. යනකොට වරුවක් අමාරක් ගත වෙලා. ගෙදරින් කෝල් එක එනවා 3ට පන්තියට යන්න ඕනේ ළමයා ගන්න. උන් එයා පිට වෙනවා. ඉතුරු ටික තව කෙනෙක් කපනවා. ඔහොම කරලා සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් කැටයම් කොළ සෙට් එකක් කපා ආවර කරගන්නවා. එසේ කපා ආවර කරගත්තට වඩා අමාරුයි කැටයම් කොළ සෙට් එකේ
කොලෙන් කොලේ වෙන් කරගන්න එක ඉරෙන්නේ නැතුව සූක්ෂමව වෙන් කරගන්න එක හරිම අමාරුයි. එසේ වෙන් කරගන්නවා. එසේ වෙන් කරගත්තු කැටයම් කොලේ තෙල් සීට් එක මත තියලා ඒ කිරිකම් එක තවරනවා. කිරිකම් එක තවරලා තමයි ගල් කුඩිය ගන්න. ගල් කුඩිය ගන්නවා කියන්නේ මීට කලින් ගල් කුඩිය නිර්මාණයක් අපි අහලා දැකලා තිබුණේ නැහැ. අපි අපේම සංකල්පයකට අනුව තමයි ගල් කුඩු භාවිතය තීරණය කරේ. මොකද මේක හොරම්පැල්ල ගල්කන්ද ප්‍රදේශයේ. හොරම්පැල්ල ගල්කන්ද කියන්නේ බහුතරයක් දෙනා ස්වකීය ජීවනෝපාය ස්වයංරැකියාව වශයෙන් කරන්නේ ගල් කැපීම. ගල් කැපීම කියන්නේ මිරිස් ගල්, වංගෙඩි, බුදු පිළිම ආදී නොයෙක් ශෛලමය නිර්මාණ කරනවා. සෑම ගල් කපන ගල් මඩුවකම ගල් වඩුව හැවත් ගල් කපන්න නගා වැටලා තියෙනවා ලොකු කුඩු කෑලි ප්‍රමාණයක්. අපි ට්‍රැක්ටරයක් ගිහිල්ලා ඒ කුඩු කෑලි ටික පටවන්න මෙතෙන් ගෙනල්ලා පෙනේර භාවිතයෙන් හලලා තමයි ගල් කුඩු සකස් කරගන්නේ. වේලිලා තිබුණොත් හොඳට හලා ගන්න පුළුවන්, තෙත් වෙලා තිබුණොත් වේලලා හලා ගන්නවා. සමහරට තෙත් වෙලා තිබුණ වෙලාවල වැහි වෙලාවක වගේ අපි යටින් මේ ගින්දර දාලා තකරන් තහඩුවක් උඩ දාලා තෙතමනි ඉවත් කරගෙන හලාගෙන තමයි ගල් කුඩු ටික සකස් කරන්නේ. එසේ සකස් කරගත්තු ගල් කුඩු මේ කිරිකම් එක තවරලා තෙත් වෙලා තියෙන කොලේ තවරුවට පස්සේ කැටයම් කොලේ තවරුවට පස්සේ කොලේ බරයි තෙතයි. සූක්ෂම අරගෙන වැලේ දාලා වේල ගන්නවා. අවුව හොඳට තිබුණොත් ඉක්මනට වේලනවා, නැත්නම් වේලෙන්න දවසක් අමාරක් ගත වෙනවා. ඉතින් මේ මාගේ වේලගත්තු කැටයම් කොලේ නැවත සව් කොලේ උඩ තියලා නැවතත් අලව ගන්නවා. අලවගෙන ඒකත් අර වාගේ වේල ගන්නවා. එතකොට වේලගෙන තමයි කියලා කූඩු ඇලෙව්වේ. එතකොට ඔයාලට තේරෙනවා අපි එක කැටයම් කොලයක් වෙනින් මොනතරම් වේදක් මාන්දයක් දරන්න ඇද්ද කියන එක. මේ වාගේ කැටයම් කොල රටා මුළු නිර්මාණයටම භාවිතා වුණා 111. 111 භාවිතා වුණා කැටයම් කොල රටා. එතකොට මේ කැටයම් කොල රටා 111ම මේ කැටයම් කොලේ අතෙන්න මේක මෙතෙන්න කියන මතක තිබුණේ අපේ කණ්ඩායම හිටියා උදයන්ග මල්ලි කියලා මල්ලි කෙනෙක්. ඒ මල්ලිට තමයි මේ මතක තිබුණේ මේ කැටයම් කොලේ අතෙන්න මේක මෙතෙන්න මේක චක්‍රා වාටේට මේක මන්දාකිණිය ගාවට මේක සෞරග්‍රහ මණ්ඩලයේ අතෙන්න මේක ඉරට මේක හඳට කියන මතක තිබුණේ. එහෙමයි මේ දැවැන්ත නිර්මාණය අපි නිර්මාණය කළේ. දැවැන්ත නිර්මාණය කියලා මං කිව්වේ ජාතික කමිටුව ඇවිල්ලා ජගත් කමිටුව මැනලා බලද්දී පෞගේ 17 වෙනිදා මේ උස තිබුණ අඩි 68යි අඟල් 4ක් පළල තිබුණ අඩි 45යි අඟල් 6ක් 45 මාරක්. ඒ අනුව තමයි ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වුණු දැවැන්තම පහන් කුඩු හැටියට නිර්දේශ වුණේ. ඒ සම්බන්ධ අපිට නිහතමානී සතුටක් ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම සතුටක් ඔයාලටත් තියෙනවා. ඔයාලගේ දැස් පින්වන්ත වුණා ලෝක ලොකුම පහන් කුඩුව නරඹන්න කියන සතුට. ඉතින් කොච්චර ලොකු පහන් කුඩුවක් වුණත් මේක අපි නොමිලේ ප්‍රදර්ශනය කරමුයි කියලා තමයි හදන්න පටන් ගත්ත දවසේ අපේ තීරණය වුණේ. ඒ අනුව අද අවසන් දවස අද දක්වාම නොමිලේ ප්‍රදර්ශනය වුණා. නැවත මේ කූඩුව අදින් පස්සේ ලෝකේ නැවත කොහෙවත් තැනකදී බලාගත නොහැකියි. මේ අවසන් ප්‍රදර්ශනයයි අදින් අවසන් වෙන්නේ. ආයේ නැවත මේක වෙන තැනකදී කොහෙවත් බලන්න බෑ. ඒක හන්ද මේ තියෙන්නේ මේ සඳහා භාවිතා කරපු අච්චු වලින් කොටසක්. ඊළඟට නියන් අපි හදාගත්තු නියන් එව්වක් තියෙනවා. එව්වත් බලාගෙන යන්න. යනකොට පොතේ සටහනක් දාගෙන යන්න. ඔයාලගේ සිතුවිලි අදහස් යෝජනා සම්බන්ධයෙන්. හැමෝටම දිරුවන් සරණයි ඕම වෙන්න කට්ටිය. ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලය. මෙවන් සෞරග්‍රහ මණ්ඩල දහසක් නිර්මිත කිරීමට අප පුංචි පහන් කුඩු නිර්මාණය කරගන්න. බුදුරජාණන් වහන්සේලා මුද්‍රත්වයට පත්වන සක්වලයි මඟුල් සක්වල කියන්නේ. ඒ මංගල සක්වලයි අද සමාජය තුළ මඟුල් සක්වලක් කියන වචනය හරියට තේරුමක් නොදැයි වෙන